ඔන්න 2026 පළවෙනි වීඩියෝ එකේම මම ඔයාලට ගෙනල්ලා තියෙනවා වගේ මේ 2026 අවුරුද්දම සාර්ථකත්වයේ එහෙම නැත්නම් ඔයාගේ දියුණුවක් ගේන්න පුළුවන් වීඩියෝ එකක්. ඉතින් ඔයාලා thumbnail එකේ දකින්න ඇති මම මොකද්ද වීඩියෝ එකෙන් කතා කරන්නේ කියලා. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ USA වගේ රටක් ටාගට් කරලා YouTube channel එකක් ක්‍රියේට් කරන්නේ කොහොමද කියලා. ඉතින් මම 2025 අවුරුද්දේ කරා මෙන්න මේ වීඩියෝ එකෙන් කිව්වා අපි ඇයි USA වගේ රටක් ටාගට් කරලා YouTube channel එකක් හදන්නේ අපිට කොච්චර මුදලක් මේක හරහා උපයන්න පුළුවන්ද අපි මොන වගේ වීඩියෝද මෙන්න මේකට දාන්න ඕනි ඒ වගේම අපිට ඉංග්‍රීසි පුළුවන් වෙන්න ඕනද අපිට ඉංග්‍රීසි නැතුව USA වගේ රටක් ටාගට් කරන්න පුළුවන්ද ඒ වගේම අපි හදන වීඩියෝ මොන වගේ ටයිම් වලටද මේක පබ්ලිෂ් කරන්නේ අපි ලංකාවේ ටයිම් වලට නෙමෙයිනේ USA වගේ රටකට වීඩියෝ පබ්ලිෂ් කරන්නේ ඉතින් මෙන්න මේ වගේ දේවල් කතා කරා ඒ වගේම USA වගේ රටක ට්‍රෙන්ඩින් වීඩියෝ හොයාගන්නේ කොහොමද මෙන්න මේ වගේ ගොඩක් දේවල් මම මේ වීඩියෝ එකේ කතා කරා. ඉතින් මේ වීඩියෝ එකේ link එක මම description එකේ දාලා තියෙනවා. අට මේ වීඩියෝ එක බලලා ඉවර වුණාට පස්සේ link එකෙන් ගිහලා ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් මේ වගේ channel එකක් පටන් ගන්න ඒ වීඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න ඕනි. හරි අපිට දැන් මුලින්ම කරන්න තියෙන්නේ YouTube channel එකක් create කරගන්න එක. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. හරි අපිට මුලින්ම කරන්න තියෙන්නේ මේ විදිහට YouTube app එක log වෙන එක. ඉතින් ඔයාලට යටින්ම බලා ගන්න පුළුවන් U කියලා එකක් තියෙනවා මෙන්න මේ විදිහට. මේකට ක්ලික් කරාම ඔයාව මෙන්න මේ වගේ තැනකට තමයි අරගෙන යන්නේ. ඉතින් ඔයා YouTube එකට ඇවිල්ලා YouTube account එක හදන Gmail account එකට ඔයා log වෙලා ඉන්න ඕනේ. ඉතින් ඒක log වෙන්න ඔයාලට බලන්න පුළුවන් මෙතන setting icon එකක් තියෙනවා. මෙන්න මේක ක්ලික් කරා ඔයාලට බලන්න පුළුවන් switch account කියලා තියෙනවා. මෙන්න මේකට ක්ලික් කරාම ඔයාගේ තියෙන Gmail ටික වැටෙනවා. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් ඔයා හදන Gmail account එකට YouTube app එකෙන් log වෙන්න. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් top 10 videos create channel කියලා T අකුරේ මෙන්න මේ විදිහට මාර්ක් එකක් කියලා උඩ එකක් තියෙනවා. මෙන්න මේකට ක්ලික් කරගන්න. ඉතින් මෙතනදී ඔයාලට channel එක නමක් ෆොටෝ එකක් වගේ දෙන්න පුළුවන්. ඉතින් අපි මෙන්න මේ විදිහට මම මෙතනට දෙනවා top 10 videos කියන එකම. ඉතින් මේකම තමයි මම මේ channel එකට දෙන්නම. හරි ඒකේ විදිහට save කරගත්තා. ඉතින් මේ ටික සම්පූර්ණයෙන්ම complete කරගත්තට පස්සේ ඔයාලට පල්ලා තියෙන create channel කියන බටන් එකට click කරගන්න පුළුවන්. හරි මම මේ වෙනකොට මගේ Chrome browser එකට ඇවිල්ලා තියෙන. ඉතින් ඔයත් ඔයාගේ phone එකේ browser එකට log වෙන්න ඕනි. ඊට පස්සේ ඔයා මෙතන search කරගන්න ඕනි YT Studio කියලා. ඒ කියන්නේ YouTube Studio website එකට අපි මේකේ log වෙන්න ඕනි. ඉතින් මම මෙන්න මේ විදිහට YT Studio කියලා search කරගත්තා. ඉතින් දැන් අපි මේ browser එක desktop mode එකට හරව ගන්න ඕනි. ඉතින් ඒක කරන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් උඩින් tick තුනක් තියෙනවා. මෙන්න මේක උඩ click කරගන්න. ඊට පස්සේ පහළට ගියාම බලන්න පුළුවන් desktop site කියලා option එකක් තියෙනවා. මෙන්න මේකට tick එක දාපු ගමන් ඔයාගේ browser එක මෙන්න මේ විදිහට වෙනස් වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන දෙවෙනියට login කියලා option එකක් තියෙනවා. මෙන්න මේක උඩ click කරගන්න. හරි ඊට පස්සේ ඔයාව මෙන්න මේ වගේ තැනකට අරගෙන යනවා. ඉතින් ඔයා මෙතනදී ඔයාගේ Gmail account එකෙන් log වෙලා නැත්නම් ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙතන icon එකක් තියෙනවා. මෙතනින් switch account දුන්නට පස්සේ ඔයා කැමති Gmail account එකෙන් ඔයාලට මෙතනට log වෙන්න පුළුවන්. ඉතින් මෙතනට log වෙන්න අනිවාර්යෙන් අපි කලින් YouTube app එකෙන් කරපු ටික කරලා තියෙන්න ඕනි. හරි ඊට පස්සේ ඔයාලට මෙතන පහළ බලන්න පුළුවන් මෙන්න මේ වගේ icon එකක් තියෙනවා. මෙන්න මේක උඩ click කරාම ආව මෙන්න මේ වගේ තැනකට තමයි අරගෙන යන්නේ. හරි අපිට මුලින්ම මෙතන කරන්න තියෙන්නේ අපේ channel එකට banner එකක් upload කරගන්න එක. ඉතින් ඔයාගේ channel එකට banner එකක් හදන්න දන්නේ නැත්නම් comment එකක් දාන්න. මොකද මේ channel එක හදන size එක තියෙනවා. මෙන්න මේ size එකට විතරයි මේ banner එක හදන්න පුළුවන්. ඊට පස්සේ අපි කලින් කියපු විදිහටම channel එකට logo එකක් add කරගන්න ඕනේ. ඉතින් ඔයාලට PSART වගේ app එක පාවිච්චි කරලා logo එකක් හදාගන්න පුළුවන්. ඉතින් logo එකක් හදන්න දන්නේ නැත්නම් මම වීඩියෝ එකක් දාලා තිනවා. ඔයාලට ඒක බලලා logo එකක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ පහළට ගියාම ඔයාලට බලන්න පුළුවන් channel එකේ description එකක් තියෙනවා. ඉතින් මෙතනට ඔයා හොඳ description එකක් දෙන්න ඕනේ ඔයාගේ channel එකට ගැලපෙන විදිහේ. ඉතින් ඔයාලට මේක ChatGPT වගේ app එකක් පාවිච්චි කරන්න පුළුවන්. හරි මම මේ විදිහට මගේ channel එකට හරියන description එකක් ChatGPT එකෙන් හදාගෙන තියෙන. ඉතින් මම මෙන්න මේක මේ description කියන තැනට paste කරගන්නවා. හරි. ඉතින් ඔයාටත් ඔයාගේ channel එකට ගැලපෙන description එකක් මෙතනට add කරගන්න පුළුවන්. හරි description එක add කරාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් add language කියලා එකක් තියෙනවා. මෙන්න මේක click කළා ඔයාලට English කියලා language එක add කරගන්න පුළුවන්. ඉතින් United Kingdom කියලා තියෙනවා. ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් language එක. මෙන්න මේක add කරගන්න ඕනේ English India කියන එක නෙමෙයි United Kingdom කියන එක මෙන්න මේ විදිහට add කරගන්න. හරි ඔයා language එක add කරගත්තට පස්සේ ඔයාලට පහළට ගියාම බලන්න පුළුවන් මෙන්න මේ විදිහට add link කියලා එකක් තියෙනවා. මෙන්න මේක උඩ ක්ලික් කරගන්න. මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ channel එකට අදාළ TikTok account එක, Instagram account එක මෙන්න මේ වගේ apps වල link මෙතනට add කරගන්න එක. ඊට පස්සේ අනිවාර්යෙන් මේ වගේ channel එකක් හදනකොට TikTok වගේ account එකක් හදාගන්න. එතකොට ඔයාගේ වීඩියෝ ගොඩක් ඉක්මනින් මිනිස්සු අතර reach කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ හදපු account වල link ඔයාලට මෙතනින් add කරගන්න පුළුවන්. හරි ඉතින් මෙතන කරන්න තියෙන වැඩ ටික ඉවරයි. ඉතින් ඔයා මේ ටික සම්පූර්ණයෙන් fill කරගත්තට පස්සේ ඔයාලට පහළම බලන්න පුළුවන් වම් අත පැත්තේ setting icon එකක් තියෙනවා.
මෙන්න මේක උඩ ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් ජෙනරල් එක මෙන්න මේ විදිහට US ඩොලර් කියලා සිලෙක්ට් කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ channel කියන එකට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ටිකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට ඔයාලට මෙතන country එක සිලෙක්ට් කරන්න තියෙනවා. ඉතින් ඔයා අනිවාර්යෙන් මෙතන US කියලා සර්ච් කරගන්න. ඊට ඔයා මෙතන country එක US කියලා දෙන්න ඕනේ. හරි ඉතින් country එක මෙන්න මේ විදිහට දුන්නට පස්සේ ඔයාලට keyword ටිකක් add කරගන්න තියෙනවා. ඉතින් මොකද්ද මේ keyword කියන්නේ? ඒ කියන්නේ ඔයාගේ channel එක searching list වල උඩටම එන්න බලපානවා මේවා add කරන keyword ටික. ඉතින් මෙතනදී keyword දෙනකොට ඔයාගේ channel එකට ගැලපෙන ඔයාගේ channel එකට අනුව keyword දෙන්න ඕනේ. ඉතින් ඔයාලට මේවා ChatGPT කියලා ඉල්ල ගන්න පුළුවන්. හරි දැන් මගේ channel එකට අදාළ keyword ටිකත් add කරගෙන ඉවරයි. ඉතින් මේ ටික add කරගත්තා නම් යට තියෙන save කියන button එකට click කරගන්න පුළුවන්. හරි ඉතින් ඔන්න ඔය වගේ වැඩ ටිකක් තමයි අපිට මේ channel එකේ කරන්න තියෙන්නේ. ඉතින් දැන් මේ වගේ channel එකේ කරන්න තියෙන වැඩ ටික සම්පූර්ණ ඉවරයි. ඔයා දැන් banner එකක් add කරගත්තා, ඔයාගේ logo එක add කරගත්තා, description එකක්, ඔයාගේ channel එක name එකක්, language මෙන්න මේ හැමදේම add කරගත්තට පස්සේ ඔයාගේ channel එක සම්පූර්ණයෙන්ම create වෙලා ඉවරයි. හරි දැන් මම මගේ channel එකේ logo එකත් add කරගෙන ඉවරයි. ඉතින් ඔයා මේකේ තියෙන සම්පූර්ණ විස්තර ටික fill කරගත්තා නම් ඔයාලට බලන්න පුළුවන් උඩින් publish කියලා button එකක් තියෙනවා. මෙන්න මේක උඩ එකපාරක් click කරගන්න. හරි දැන් ඔයා ඇඩ් කරගත්ත ටික පබ්ලිෂ් වෙලා තියෙන්නේ. ඉතින් දැන් ඔයාලට YouTube එකට ගිහලා බලා ගන්න පුළුවන් ඔයා ඇඩ් කරගත්ත දේවල් පබ්ලිෂ් වෙලාද කියලා. හරි ඔන්න අපි සාර්ථකව අපේ YouTube channel එක create කරගෙන ඉවරයි. අපි දැන් ඇමරිකාව target කරලා YouTube channel එකක් හදනවා කියලා අපි VPN දාගෙන මේ වගේ දේවල් කරලා YouTube channel එකක් හදන්න ඕනේ නැහැ. මොකද අපි YouTube එකේ publish කරන වීඩියෝ මොන වගේ රටවල් වලටද reach වෙන්නේ කියන එක අනුව තමයි මේ algorithm එක වැඩ කරන්නේ. ඒ වගේම තවත් වාසියක් තියෙනවා අපිට මේ channel එක monetize කරගෙන කිසිම ප්‍රශ්නයක් නැතුව අපේ ලංකාවේ බැංකුවටම මුදල් ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම මම description එකේ link එක දාලා තියෙන වීඩියෝ එකේ තියෙනවා මෙන්න මේ වගේ වැරදි ටිකක් කරන්න එපා කියලා. ඉතින් මේ වැරදි අනිවාර්යයෙන්ම කරන්න එපා. මොකද එතකොට ඔයාට USA වගේ රටක් ටාගට් කරගන්න අමාරුයි. ඉතින් මම මේකේ කියලා තියෙන ලංකාවේ වීඩියෝ බලන්න එපා. ලංකාවේ කාටවත් මේ channel එක ගැන කියන්න එපා. මෙන්න මේ වගේ වැරදි ටිකක් කියලා තියෙනවා. ඉතින් මෙන්න මේවා කරන්නේ නැතුව මම ඒකේ කියලා තියෙන step අනුගමනය කරොත් ඉක්මනින් USA වගේ රටක් ටාගට් කරන්න පුළුවන්. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. එහෙනම් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් රුචි ටෙක් YouTube channel එකේ හමු වෙමු.